every alliance, there is a story waiting to be discovered. Beyond every mountain, there is a dream waiting to be chased. This is more than travel. This is the journey of a lifetime. Welcome to Dani Traveling. අද මං ඉන්නේ බලංගොඩ ප්‍රදේශයේ. මේ තියෙන්නේ කල්තොට දියවින්න පාර. හරි ලස්සන ගමනාන්තයක්. අද මම මෙතනින් ආරම්භ කරන්න හදන්නේ. ලස්සන මුරු වෙල්යායක් තියෙනවා. මේ පැත්තෙන් මේ පැත්තේ වෙල්යාය. ඉතින් ඔයාලට අර ඈතින් පේනවා ඒ තමයි දියවින්න ඇල්ල. එතෙන්ට තමයි මගේ අද ගමන් සංචාරය දෙන්නේ. දියවින්න ඇල්ල බලන්න. මාත් එක්ක එකතු වෙනවා යන්න. දියවින්න ඇල්ලට යන පාරෙම තියෙනවා ලස්සන පන්සලක්. ඒ පන්සල තමයි ඉතින් හරි ලස්සන පන්සලක්. පල්ලෙහා පේනවා අපිට සෝබා දහමින් පරිපූර්ණ සුන්දර පරිසරයක්. මේ දියවින්න ඇල්ලට යමු. කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. පන්සල ගාව ඉඳන් උඩහට යන්න තියෙනවා කිලෝමීටර් භාගයක් වගේ කැලේ මැදින් යන්න තියෙන්නේ. ඉතින් ඒ යන අතර මගදී තව යාළුවෙක් මට සෙට් වුණා සෙවණගල. එයත් යනවා ඉස්සරහින්. දියවිනි ඇල්ලට ළඟාවිය හැකි කෙටිම මාර්ගය තමයි මේ අපි ගමන් කරන්නේ. දිය ඇල්ල පාමුලටම යෑමට නම් පහළ පිහිටි දේවගිරි රජමහා විහාරය අසලින් වැටි ඇති අඩිපාර දිගේම උඩට එන්න ඕනි. සොබාදහමේ සුන්දරත්වය විඳමින් මේ වනාන්තරය මැදින් ඇල්ල දෙසට යන්නේ අපි මේ ඇත්තටම හරිම අපූර්ව අත්දැකීමක්. ඉතින් පරිසරය රැකගන්න කිසිම හේතුවක් නිසා ප්ලාස්ටික් පොලිතින් අපි මේ පරිසරයට මුදා නොහරින්න ඕනි. යත්තෙනවා මහන්සි වතුරයක් වගේ එන්න බැරනවා. ඊයේත් ඇවිල්ලා ගියාලු කට්ටියක්. පන්සලේ හාමුදුරුවෝ කිව්වා. ඉතින් අපේ සංචාරයට අද අලුතෙන් එක්කුණ යාළුවා විදුර සෙවණගල පැත්තේ මෙයා. අපි යන් උඩහට ගිහිල්ලා කතා කරමු. අපි දැන් තමයි ආවේ දියවින්න ඇල්ලට. බලන්න කොච්චර සුන්දර දිය ඇල්ලක්ද කියලා. බලංගොඩ ප්‍රදේශයේ හැංගිලා තියෙන ලස්සන දිය ඇල්ලක්.
ඉතින් ඔයාලා තාවම මේ පරිසරේ විදින්න මේ විදින වගේම පරිසරය ආරක්ෂා කරගන්න ඔයාලට මේක ගැන විස්තර ටිකක් මම කියන්නම් මේ වීඩියෝ එක යන අතරතුර. ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයට ආසන්නව පිහිට ඇති මේ අති සුන්දරනීය සහ පාරිසරික අගයකින් යුක් දිය ඇල්ලකි දියවිනි ඇල්ල. මෙම දියඇල්ල ආසන්න වශයෙන් අඩි 197ක් පමණ උසකින් යුක්ත වේ. බලංගොඩ විකිලිය ප්‍රදේශයට දකුණින් නැති වනාන්තරවලින් ආරම්භ වන දියවිනි ඔය මගින් මෙම ඇල්ල නිර්මාණය වේ. පසුව මෙම ජලකඳ වලවේ ගඟට ගලා බසී. අපි දියවින්න ඇල්ලට සමුදීලා පහළට හිමීට යනවා පන්සල ගාවට. ඉතින් අපිත් එක්ක දියවින්න ඇල්ල බලන්න ගියා අපේ මේ මල්ලි නා ආයි හම්බෙමු. ජය වේවා. දියවින් නැල්ල බලලා පහළ පන්සලට ආවා. මගේ මේ සංචාරය මෙතනින් අද නිමා කරන්න තමයි හදන්නේ. නැවත සුන්දර ස්ථානයකින් හමු වෙමු. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් සුන්දර ස්ථානයකින් හමු වෙමු. ගිහින් එන්නම්. ජය වේවා.